තමයි සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියන්නේ මොකද්ද? මේක තියෙන්නේ 1930 ගණන් වල විතර වෙච්ච ගැන්නේ කතාවක්. හරිද? තේරුණාද? කුංචිරාල නැමැති ගැමියා හරිම කම්මැලි කුජ්ජලෙක්. මේ කුජ්ජලයේ සහකාරිය තමයි ලෙන්චින නෝනා. මේ කුංචිරාල නිතරම නිදා ගන්න එක තමයි කරන්නේ. මේව නිදා ගන්නකොට ලෙන්චින නෝනා උදේට කන්න නැති නිසා මේ මිනිහට බැනලා හේනට යවනවා. හේනට ගිහිල්ලා බතල කන්ට මකනකොට හම්බ වෙන එක්තරා දෙයක්. ඒ දේ තමයි මෙතන ගැටලුවටපත් වෙන්නේ. ඊට පස්සේ මේ විවාදයක් වෙනවා. විවාදයක් ඇවිල්ලා අවසානයේ පඬිතුමා ගමේ ඉන්න උගත තමයි පඬිතුමා. පඬිතුමා ළඟට ඇවිල්ලා මේ අහන විස්තරේ පඬිතුමාටත් වැරදෙනවා. ගුරුන්ටත් වැරදෙන තැන් තියෙනවනේ. පඬිතුමාටත් වැරදෙනවා. අන්තිමේ ප්‍රශ්නේ විසඳන්නේ හන්දියේ කඩේ පොඩි පෙට්ටි කඩයක් දාගෙන සුරූපි ජොසපිනා තමයි. එහෙනම් බලමුකෝ අපිට අහමුකෝ
පටන් ගත්ත ගාන්ටාරේ. නොදකින් මම මේ වගේ එකක් හරිදාගත්තනේ. අපෝයි මං කොච්චර හිටිය කොල්ලෙක්ද හොඳට ගමේ ගොඩේ. හොඳට කාලා බීලා හොඳට නිදාගෙන හිටිය මිනිස්සෙක් තමයි මං. මොකද්ද මිනිස්සු මේ උදේ පාන්දර ඇවිල්ලා මගේ නිින්දට බාධා කරන්නේ මොන කරදරයක්ද මේක? හොඳ තමයි මේක. ගෙදර කඩහාන්නේ. පොන්නේ. තුඩ බහයට යන්නේ. කරෝල කෑල්ලක් ඔක්කොම මතකනේ. පුංචි උනා මහරොත් හදාගත්තා. කාඩ දෙනවා ගත්තේ. යනවා. ගිහින් මතල කන්දර මගගෙන. මෙන්න කාරේ. මෙන්න උදේට. යනවා දැන් බලන් ඉන්න බෙදර. කොල්ලොන්ට ඇහෙන මේ තකබන් තකේ හැද්දේ ඊ ආත්මේ තකරන් පූජා කොල්ල වගේ තනි කර ගන්ටායි මාක් වගේ අනේ අපෝ මං ඉඳපු බතට කඳු සේරම ටික ගෝන කාලා නේද අනේ අම්මා කොච්චර හිඳද කීච බතල කන්ද මේක මකාගෙන ඉක්මන් කරලා යන්න ඕන දැන් නම් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ උදේට කන්න හම්බ වෙන්නේ නැහැ දවල්ට කන්න හම්බ වෙන්නේ නැහැ රාත්‍රීට කන්න හම්බ වෙන්නේ නැහැ අනේ මට වෙච්ච දෙයක් මේ බතල කන්ද නම් හොඳයි මේක නම් මකන්න ඕන මේ අපේ අප්පොච්චිගේ පින්තූරේ නේද මේ බතල කන්දස්සේ තුනේ අනේ අර ගෑණි අප්පොච්චි මරාගත්ත වගේ පින්තූර ජහලා බතල කන්දස්සේ මරලාල තේන්නට හැටි සවුල වවාගෙන කන්නාඩියක් දාගෙන ජටාව බැඳලා ඉන්න උජාරු අනේ අප්පොච්චි ගැන මට හරිම දුක්ඛයි අර ගෑණි තමයි අප්පොච්චි මරාගත්තේ මම මේක ගිහිල්ලා අර ගෑණිට අමුත් ඉවරයි බතල කන්ද ආසේ කියලා විත්තිය ගන්නේ නෑනේ මම ගිහිල්ලා කොට්ටේ ආසේ හංග තියන්න ඕනේ මට එතකොට අප්පොච්චිගේ පින්තූරේ බල ඉන්න පුළුවන් ඉක්මන් කරලා යන්න ඕනේ
බතල කන්ද මකාගෙන ආවා. ආවද? ඔය ගිය වෙලාවක් බතල කරුපකට උත්තර වෙලා යනවද? කොහොමද එනම? මේ බතල ටික. සම්බන්. ඔච්චර ওই විදියට මට හැරකලා ඉඳපා. ඔයා ස්වාමි පුරුෂයානේ මම. ස්වාමි පුරුෂයා තමයි. පොඩ්ඩක් ගහේ විදාප ගහන. මේ බතල ටික ඉක්මන් කරලා තැම්බුවනම් මට වඩිගෙන ඉන්න බෑ. මම යන්නම් අර හරක් කොටිය බැදගෙන ඉන්න කුඹුරට. යානවා ඉතින්. මොකද හාමිනේ මේ උදේ පාන්දර බතල් දෙක නදුන්න පස්සේ අයිත් ගන්ටාරි ගහන්නේ එන්න මමට හාමිය ගියා එන්නකෝ මේ මට හොරෙන් කරන වැඩ හිතුවද මාව රවටන්න මොකද්ද මේ කොට්ටපල්ලේ ගහගෙන හිටියේ මොකද්ද මේ කොට්ටපල්ලේ ගහගෙන මේ පින්තූරය මම දැන් අස්තරාදි මට අහුණානේ ඒ අපේ අප්පෝච්චිගේ පින්තූරේ මම බතල කන්ද මකනකොට බතල කන්දේ ඇස්සේ තියලා තමයි අරගෙන ඇවිල්ලා කොට්ටපල්ලේ ගහතිවේ ඕක අපේ අප්පෝච්චිගේ පින්තූරේ අප්පෝච්චිගේ ඔව් අප්පෝච්චිගේ ඌ අම්මේ කියන බොරු මේ මිනිස්සයා අප්පෝච්චි වෙන්න කොහමද මේ අර හන්දිය කඩේ ජෝසපිනා ඇයි යෝලි අප්පෝච්චිගේ පින්තූරේ එහෙනම් ජෝසපිනාමයි නැහැ අප්පෝච්චිගේ පින්තූරේ බොරු කියලා මාව රවටන්න හිතන්නවත් එපා මේ ඉන්නේ ජෝසපිනා ඕයි මේ කට්ටිය නම් වාද කළ දියන්න බෑ මේ සම්මන්ජාතිනේ ඔය ජෝසපිනා නෙමෙයි අප්පෝච්චි කොහොමද කිව්වා ජෝසපිනාමයි අප්පෝච්චි ජෝසපිනා මිනිස්සයා ජෝසපිනා අප්පෝච්චි නෑ මේ ජෝසපිනා අප්පෝච්චි වර්ගයන්පා ජෝසපිනා අප්පෝච්චි මේ මානතෝල් හතු ගන්නලා පොන්නේ බැලලා කවුද කියන්නේ මේ අප්පෝච්චි කියලා මේ ජෝසපිනා යම් පරිදිම හම්බෙන්න හොඳයි යම් පරිදිම හම්බෙන්න යම් හරියන්නේ ගත්තොත් නැත්තම් තියෙන්නේ මිනි මරුම් මේ මන්දනේ මෙහෙම රටක් මේක මේ කාලත් එකයි කවුරුත් අපේ පඬිතුමනේ මට මාර ප්‍රශ්නයක් ඇහිලා තියෙනවා. මේ ප්‍රශ්නේ කොහොමාරි විසඳලා දෙන්නකෝ. අද්දකොළ පස්සේ මේ උදේ පාත්‍ර උඹට තියෙනවා. මං
පියදර උදේට ගන්න බතල කන්දම්ම ගන්න හේනට ගියා. බතල කන්දම්ම කරනකොට හේනේ බතල කන්ද අස්සේ දීලා පොට්ටේගේ පින්තූරය අහුණා. අම්මා පාම් පින්තූරේ ගහලා පොට්ටේ අස්සේ ගහුවම් පස්සේ අර ගෑනිට අහුවෙලා ඒකෝ අන්ගේ කඩේ ජොසපිනාගේ පින්තූරේ මම පොට්ටේ අස්සේ ගහන් ඉන්නේ. නෑ කොළ ජොසපිනාගේ පින්තූරය කොහෙන්ද උඹට? මගේ ගාව නම් ඒත් කමන්නේ. එහෙම කතාවකුත් කල්ලේ කියනවා. මම දන්නවා ඒකක්. ඒකත් ආරංචි වෙලා ඒ ටික. ඔව්. ඉතින් දැන් හරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට හන්දියේ කඩේ ජොසපිනා පාව දීලා අපේ ගෙදර මිනිස්සුයා ඔය කාඩපාන කියනවා. ඕ ඒ කියන්නේ කෝ. හරි පිනා පාව දෙන්න. ඕක යක්ෂණිය. බලන්න පඩි තුමනි. බලන්න. අපේ මේ මිනිහා ඔව් ඔව්. හොර ගෑණියන්ගේ පින්තූරයක් ගෙනහැල්ලා. ඔව්. පොට්ටේ බල්ලේ ගහගෙන ඉතල මට වුණ පඩි තුමනි. කවුද ඔලෝරේ? අර හන්දියේ කඩේ ජෝසපිනා. වෙන්න බෑ. ජොසපිනා නම් වෙන්න බෑ. එනම් ජෝසපිනා මයි බලන්න පඩි තුමනි. ඕ මෙහාට තියන්න බලන්න. ඔය බලන්න. අපොච්චේ මේ අපේ අපොච්චනේ මොන ඈ මේ බලාපි මං වගේ තේජක් පාට කොණ්ඩේ උඩට පීරලා රවුල කරකෝ ඈ මේ මගේ අපොච්චනේ මොන මේ ඉන්නේ මොකොච්චරන්නේ මේ පඩි තුමනි ඔය ජෝසපිනා හන්දියේ බායි කින බොල මේ මගේ අපොච්චනේ බලාපි මෙච්චර තේජක් පාට දීනකොට නැහැ ඔය පොට්ටේ උඩින් බැඳලා තෝල් පාට කරලා මේ මගේ අපොච්ච මේ කොණ්ඩ පොච්චින් ඉඳලා බලාපි මං වගේ පඬිතුමාගේ නට් එකක් මුරවල රෑර් ෂොට් එකක් වගේ. ඕකේ නැච්චක් ගෙදර ගිහලා තද කරගන්න. ඕකේ ඉන්නේ මගේ අප්පොච්චිගේ පින්තූරේ. මේ අපොච්ච වෙන්නේ කොහමද බොල මේ මගේ අපොච්ච මේ පිස්සු. පඬිතුමාට පිස්සු ඕක මගේ අප්පොච්චිගේ පින්තූරේ. කියන බලාපිය මං වගේමයිනේ. රවුල කරකවල කොණ්ඩේ උඩට පීරලා කෝට්ටය දාගෙන කොයි තරම් තේජස් පාට දිනනද කියලා බලාපිය. මගේ අම්මේ මගේ අපොච්ච දැක්ක කල. පාඩිතුමාට පිස්සු. ඔය වල මට කිව්තු. අපේ මිනිහට පිස්සු. අන්න කාවද කතා කරන්නේ. අවුලිත්‍රාද කතා කරන්නේ. යෝනේ පාඩිතුමනි. පඬිතුමනි. ඕකේ ඉන්නේ මගේ අප්පොච්චි. අපොච්චනේ මේ බොල මේ ඉන්නේ මේ මගේ අපොච්චි. මේ මගේ අපොච්චේ බලාපිය. මං වගේ මයර අපි ඉතින් වන්දමාන කරන පඬිතුමාට මොලේ තියේ කියලා. බලනකොට පඬිතුමාට අපි මොලේ නෑ. මොකක් කිව්වේ? නෑ මොකක්වත් නෑ. Tamdena 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 ජොසපිනා වන්නේ පාඩිතුමනි මම ආවේ අර කීයක් අර විරාලගේ ගෑණි මට පදයක් හදන්නේ පාඩිතුමනි. ඉරාලගේ ගෑණි මම විරාලට පොට්ටේ දීලා ඉයලා. ඉතින් මම එහෙම දෙනවා පාඩිතුමනි. ඉරාලකද මට කිව්වනම් ඒත් කමන්නේ නැත්ද බං මම නැත්තම් පාඩිතුමාට දෙනවනේ. ඒක නෙවෙන්න මේ හරි මගේ ළඟට ආව ඔය පැමිණිල්ල මේ ඒ ෆොටෝ එකේ ඉන්නේ වල මගේ අප්පුච්චා මගේ අප්පුච්චා කොට මේ බලාපිය මගේ අප්පුච්චේ කියන්නේ පඬිතුමාට පිස්සු. හරිද? පඬිතුමාට පිස්සු. මට වල මිනිස්සු ඕකේ ඉන්නේ අපේ අප්පොච්චි. මේකේ ඉන්නේ මගේ අප්පුච්චි අපේ අප්පොච්චි ඕකේ ඉන්නේ දැන් බලන්න. මගේ අප්පුච්චි ඕකේ ඉන්නේ අපේ අප්පොච්චි. මේකේ ඉන්නේ මගේ අප්පුච්චි වල මේ ඉන්නේ නම් ජෝසපිනා බොරුනා කියලා. අන්න ඔක්කොම එහෙනේ උඩ. මේ බලන්න. ඔය මේ ගෑණි බොරු. මොන කියලා ගෑණියෙක් මේ බලාපිය පිරිමි පුද්ගලෙක් මේ රවුල අල්පල මං වගේ පුරාවතර ගවන්න නම් බැරි. ඔය ජෝසපිනා. ජොසපිනෝ බලන්න අපි දෙන්නට කතාවක් අතන අපේ ගෙදර කියලා. අර ගෑණි කියන කතාවල්. ගෑණි තමයි වෙන්නේ. ගෑණි හොර. අදීලා මෙතන. යොදවිනා කොහමද පැත්තේ මේ පැත්තේ කිව්වද ඕගන් පින්තු. ඕගලන්ට
මගේ අප්පුච්චි නෙමෙයි කියලා. ඔය බලාපොරොත්තු වෙන තේජස් පාඩේ ඉන්න මොකද? මගේ අප්පුච්චි නෙමෙයිද බලන්න. බලන්න මතකයි නෙමෙයි. යව්වේ ඒකනේ මම කිව්වේ. බලන කන්නාඩියක් මේ පරිසුණි මොකක්? මේ බලන්නකෝ මේ ඉන්න උඩානෝ මේ පරිතුමා ඉන්නේ මේ මම ඉන්නේ බෑ. මේ මොකද මූණ බන්න කන්නාඩිය? අනේ මොකක්ද මූණ බන්න කන්නාඩිය යාර. මම රැවුනා අද නම් පණිතුමාගේ පටි රෝල්. පණිතුමාගේ පටි රෝල් අද නම්. අපි රැවටුණා. කවුරුත්ම රැවටුණානේ ජොසපිනාගේ මොලේ තමයි මොලේ. ඕක ඇලේ දාලා හොදනවා. මෙතෙක් වෙලා අප සමගින් සිටි ඔබට අපේ තුතිය පුදරන්නම් ඔබ සැමට මිනිසුන්ගේ දුර්වලකම් පෙන්නුවේ මේන් බිඳක්